ප්‍රශ්නේ තියෙන්නේ අපේ ලංකාවට ඇවිල්ලා තියෙන ඉන්ධන තොග තියෙද්දි ස්ටොක් එකත් අපේ තියෙද්දි අපේ ටැංකිය වල ස්ටොක් එක තියෙද්දි නැව් ඇවිල්ලා තියෙද්දි සමහර නැව් මුහුදේ එනකොට මේ මිල වැඩි කිරීම හදිස්සිය එකපාරටම කරන්නේ කොහොමද? එතකොට තිබුණේ ඩොලර් එක 97කට විතර 95කට විතර. ඊට පස්සේ ඔබතුමන්ලා මේ වැඩි කරපු මිල ගන්නකොට ඔබතුමන්ලා ප්‍රකාශ කරන්නේ 110 115 තිබුණු ඩොලර් එකක බැරල් එකේ ගාණ. එතකොට මේ තිබ්බ සංචිත වලට ඇයි මිල වැඩි කිරීමක් කළේ තෙල් සංචිත? නායකත්වය කියන්නේ දුර දකින්නවා කියන්නේ. මිනිසා සතුව තිබෙන විශේෂම දේ තමයි පුරෝකථනය කිරීමේ හැකියාව. නාවල පිටියේ ගස් කපනකොට කළු ගඟේ මෝය ගොඩ වෙනවා කියලා දැනගන්න ඕන. ඒ නිසා මේ අර්බුදය හමුවේ අපි කරපු දේවල් ටික මම කිව්වේ QR කෝඩ් එක හඳුන්වා දුන්නා. ඒකේ ප්‍රමාණය වැඩි කළා. ඊට පස්සේ අපි ස්පෙෂල් කැටගරි වලට දැන් වෙන් කරගෙන යනවා. අමාත්‍යාංශ මට්ටමින්, දිසාපති මට්ටමින්, ප්‍රාදේශීය ලේකම් මට්ටමින් දැන් කරන කිසිම කරදරයක් නැහැ. දැන් තිබෙන ප්‍රශ්නේ තමයි මේ තෙල් ප්‍රමාණය, මේ තෙල් මිල වැඩි කිරීම හරිද නැත්නම් වැඩියෙන් වැඩි කළාද? මේකට යම්කිසි සහනයක් දෙන්න පුළුවන්ද? මීට වඩා කියලා. දැන් ඔබතුමා දන්නවා ද ලෝකවේන්ද පොලේ තෙල් මිල වැඩිවීම ප්‍රමාණය ගත්තට පස්සේ මේ වේගෙන් වෙච්ච වැඩි ප්‍රමාණයක් ගත්තොත් එහෙම මෙතන හරි ඉලක්කම් තිබෙනවා. දැන් උදාහරණයක් ගත්තට පස්සේ ඩීසල් බැරල් එකක් යුද්ධේ පටන් ගන්න දවසේ ඩොලර් 92යි. අද මාතු 20 ඩොලර් 222ක් විතර. මාතු 19 ඩොලර් 222යි. මාතු 4 ඩොලර් 140යි. අපි පෙට්‍රල් ගත්තොත් යුද්ධේ පටන් ගන්න දවසේ ඩොලර් 79යි පෙට්‍රල් බැරල් එක. මාතු 12 වෙනකොට 106යි. මාතු 19 වෙනකොට 151යි. එතකොට ඔබතුමා දන්නා අපි ජාත්‍යන්තර මූල්‍ය මුදලත් එක්කත් ගිවිසුම් ගතලා තියෙනවා. අපි එන්න කලින් ආණ්ඩුව ලංකාවේ තෙල් මිල අනිවාර්යයෙන්ම ලෝක වෙළඳ පොළත් එක්ක ගලපන්න ඕනි කියලා. එතකොට එහෙම තිබියදී තමයි අපි දැක්කේ මේ ඒ සූත්‍රයේ තිබෙන්නේ සාමාන්‍ය තත්ත්වයක. සාමාන්‍ය තත්ත්වයක ලෝක ඉතිහාසයේ අද මම දැක්කා අන්තර්ජාතික බලශක්ති ඒජන්සියේ ප්‍රධානියා කියනවා 1973 1978 සමයි 78 මීට කලින් සිද්ධ වෙච්ච ලොකුම බලශක්ති අර්බුද දෙකක් තිබුණා. ඒ දෙකේම දවසක තෙල් බැරල් නතර වෙච්ච ප්‍රමාණය බැරල් මිලියන් 10කට ආසන්නයි. අද මේකෙන් තනියම නතර වෙච්ච ප්‍රමාණය මිලියන් 11යි. ඒ නිසා ඒ අර්බුද දෙකටම වඩා ලොකුයි මේ අර්බුදය කියන්නේ. ඒ නිසා මේක අපි දැක්කා. අපි මේ ජාත්‍යන්තර විශ්ලේෂකයන්ගේ මට්ටමිනුත් අපිට තිබෙන ප්‍රමාණය අනුව ජාත්‍යන්තර තොරතුරු මත අපි දැක්කලා තමයි අපි උදේශාන කරපු දේ මේ ෆෝමියුලා එකෙන් මේ සූත්‍රයෙන් එළියට ඇවිල්ලා තමයි අපි තෙල් මිල ගැලපුවේ. මොකද දන්නවද? ඒකට හේතු කීපයක්. එකක් තමයි තෙල් මිල වැඩි වෙන එක. කලින් ගෙනල්ලා තිබුණ තෙල් ප්‍රමාණය. එහෙම තිබෙන්න ඕනනේ. හැබැයි අපේ සංචිත කොපමණ ප්‍රමාණයක්? අපිට මාස 6කට සංචිත නැහැ. අපිට තියෙන්නේ දින 30කට 35කට වගේ තමයි සංචිත තිබෙන්නේ. එතකොට ඒ සංචිත උන සකස්ලා තිබෙන්නේ අපිට ස්ථිරව කරන ලද ඇණවුම් ලැබෙනවා කියන එකත් එක්ක. දෙක තමයි තෙල් වල මිල විතරක් නෙමෙයි බලපාන. තෙල් නැවක් එනකොට ඒවා අදාළ කරන රක්ෂණ ගාස්තු වඩා. එතකොට තෙල් මිල වැඩි වෙනවා වගේම තෙල් වල රක්ෂණ ගාස්තු ඔබතුමා දන්නවා පහුගිය මාස 14ට අපි ආණ්ඩුව පටන් අරන් මේ දක්වා තිබිච්ච මාස 14ටම ප්‍රීමියම් කියලා කියන ඒක සාමාන්‍යයෙන් ඩොලර් 2.5 3ත් අතර. එතකොට දැන් ඒක ඩොලර් 45ට ඩොලර් 50ට ගිහිලා තිබෙනවා. එතකොට ප්‍රීමියම් එක විශාල වශයෙන් වැඩි වෙලා තිබෙනවා. ඊළඟට තෙල් මිල වැඩි වෙනවා. තුන මේ ලෝක තත්ත්වය නිසා අපේ රට ජනතාව ඒක සාධාරණයි. මිනිස්සු සාධාරණ කොට ඒක දිගට කරන්න එපා. ඒක වැරදි දෙයක්. මිනිස්සු කරේ සාමාන්‍ය පරිභෝජනය වගේ දෙගුණයක් 2.5 ගුණයක් විතර තෙල් මේ එකතු ගන්න පටන් ගත්තා. එතකොට වෙච්ච දේ තමයි අපි දැක්ක දේ තමයි අපේ ප්‍රක්ෂේපණය අනුව අපි මාසකට තෙල් తీනවා කියන්නේ සාමාන්‍ය පරිභෝජනයක් ඇතරනේ. හැබැයි මාසික තෙල් වලින් අපි දවස් දෙකක තෙල් අපි දවසකින් ගන්නකොට මොකද වෙන්නේ? මාසෙ බේම අඩු වෙන දවස් 15. එතකොට ඔබතුමාලට හිතුන්නේ නැද්ද මෙන්න තෙල් ටික ඉවර වෙනවා. තෙල් ටික මුලින් එනකොට මාසෙකට තියෙන තෙල් ටික සතියෙන් ගහ ගන්නවා. එහෙමනම් ඊට කලින් QR එක ගේන්න ඔබතුමාලට හිතුන්නේ නැහැ. මූද හත් ගව්වක් තියා අමුඩ ගහන්න හොඳ නැහැ. එතකොට තව කලබල වෙනවා. දැන් මෙහෙමනේ මේ අමුඩ ගහන්නේ ගමක සාමාන්‍ය මිනිස්සෙක් නෙමෙයිනේ. ආණ්ඩුවක්නේ. ආණ්ඩුව දෙයක් කිව්වම මිනිස්සු ඒක ගන්නවා බරපතල විදිහට. ඒ නිසා අපි අනිත් එක තමයි අපි විශේෂ ප්‍රමාදයක් උන්නේ නැහැ උදේශාන. ඔබතුමා දන්නවා 28 යුද්ධේ. පටන් මේ ඔක්කොම අපි කවදද කරලා තියෙන්නේ? මාර්තු 1 වෙනිදා ඉඳලා. වැඩි කාලයක් නෑ මේක පෙබරවාරි මාසෙන් ඉතින්. හරි? දවස් 3ක් තව අඩුත් වෙලා තියෙන්නේ. 31 දක්වා තිබුණෙත් නෑ. ඒ නිසා ඒ කියන්නේ අපි මේ වගේ විශේෂ තත්ත්වයන් වලදී අපිට පුරෝකථනය කිරීමට කරනකොට ලෝක තත්ත්වයයි ඒ වගේම අපි මේවෙන් එන්න පුළුවන් වෙන අපේ සමාජ ගැනත් අපි දන්නවනේ. අපි කිනි පෙරෙල්ලෙන් බට කාපු සමාජයක්. එතකොට කරාබෙදීටත් බයව අපි දන්නවා. ඒ නිසා තමයි අපි ඇත්තට මේ කතා කරා ජනාධිපතිතුමා. ඒ නිසා මම කෙටි කළොත් එහෙම අපි දැනටත්
ආසන්න වශයෙන් අපිට අපි බලාපොරොත්තු වෙන රුපියල් 100 දක්වා. ඒක 100ම කියන්න බෑ මොකද ප්‍රීමියම් එක වෙනස් වීම මත තෙල් වල මිල වෙනස් වීම මත චූටි වෙනස් වෙන්න පුළුවන්. රුපියල් 100 දක්වා ඩීසල් වලට සහනයක් දීම සැලසුම් කරගෙන තමයි අපි ඒ හා ආසන්න මුදලක් දෙමින් ඉන්නවා. පෙට්‍රල් වලට අපි රුපියල් 20 දක්වා සහනයක් දීගෙන තමයි කරන්නේ. ඒක ඔබතුමාලා මේ වෙනකොට ඩීසල් වලට රුපියල් 100කට ආසන්න 100 හෝ 100කට ආසන්න පෙට්‍රල් රුපියල් 20ක සහනයක්. මේ වෙනකොට ජනතාවට දීම දෙනවද මේ වෙනකොට දැන් ලබා දෙන්නේ? ඇත්තටම දෙනවා. මොකද උදේශන මෙහෙමයි. දැන් සරලව ගත්තොත් තෙල් මිලේ වැඩි වීමත් එක්ක ඔබතුමා බැලුවොත් එහෙම මේ තෙල් මිල වැඩි වෙන්න ඕන රුපියල් 480 ගානකට ඩීසල්. පෙට්‍රල් වැඩි වෙන්න ඕන මීටත් වැඩි. ඔබතුමා ගත්තොත් දැන් මීට සති දෙක තුනකට කලින් ඉඳලා ලංකාවේ ඊටාම ප්‍රධාන BOI සමාගම් ඔවුන් තෙල් ගන්නවා පෞද්ගලික සමාගම් වලින්. ඔවුන් තෙල් දෙන්නේ කීයටද? රුපියල් 550 600ට. මොකද ඔවුන් අපි වගේ ආණ්ඩුවක් වගේ පාඩු විඳින්නේ නැහැ. ඇත්තටම මේක ආණ්ඩුව සහනයක් දෙනවා කියන එක නෙමෙයි. ආණ්ඩුව කියන්නේ මිනිස්සුන්ගේ දෙයක්නේ. මේක ජනාධිපතිතුමාගේ පර්ස් එකෙන් දෙනව නෙමෙයි. අපි එහෙම කියන්නේ නැහැ. මෙතන තියෙන්නේ අපිට ආර්ථික ශක්තිය තිබෙනවා.